මේ ග්‍රැෆික් ෆොටෝ එක පෙන්වන්නේ BMS සිස්ටම් එකේ HU එක, ඒ කියන්නේ එයා හැන්ඩලින් යුනිට් එක ෆිල්ටර් ඩර්ටි එලාම් එක තියෙන. මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ රතු පාටින් ෆිල්ටර් ඩර්ටි එලාම් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ වෙලාවට අපි කොහොමද HVAC ඩිපාර්ට්මන්ට් එක වශයෙන් මේ කම්ප්ලේන් එකට ඉන්වෝල්ව් වෙන්නේ? එතකොට අපි මුලින්ම මෙතන HU යුනිට් එකේ DP වැලියු එක චෙක් කරගන්න ඕන. DP වැලියු එකේ සෙට් පොයින්ට් එක මෙතන 300යි, මේක 300ට වඩා පෙන්වනවා. එයා හැන්ඩලින් යුනිට් එකේ මේන්ලි අපි 2 types filters use කරනවා. මේ ඔයගොල්ලන්ට පේන්නේ pre filter එක. මේ බලන්න මේ බෑග් ෆිල්ටර්ස් තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. මේ බෑග් ෆිල්ටර්ස් වල මොනතරම් dirty dust බැඳිලාද කියලා බලන්න. ඒකින්ද තමයි differential pressure එක high පෙන්වන්නේ. මේ බලන්න දැන් මේ ඔයගොල්ලෝ දකින බෑග් ෆිල්ටර්ස් එච්චර dirty වෙලා නැහැ. මේවා නැවත ඔයගොල්ලෝට use කරන්න පුළුවන්. මොකද මේවා ඒ තරමට ඩස්ට් බැඳිලා ඩර්ටි වෙලා නැහැ. ඊට අමතරව දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ ගොඩක් ඩස්ට් බැඳිලා ඩර්ටි වෙච්ච බෑග් ෆිල්ටර්ස්. මේ ෆිල්ටර්ස් මේ තරමටම ඩස්ට් බැඳිලා બ્લોක් වුණාට පස්සේ ෆිල්ටර් HU යුනිට් එකේ ෆිල්ටර් කම්පාර්ට්මන්ට් එකේ වතුර එකතු වෙනවා. ඒ කියන්නේ කන්ඩෙන්සේෂන් හැදෙනවා. එතකොට ඒ වතුර HU යුනිට් එකෙන් එළියටත් කාන්දු වෙනවා. හරිද? මේ බලන්න මොන තරම් මේ බෑග් ෆිල්ටර්ස් ඩර්ටි වෙනවද කියලා. ඒ වගේම ඔයගොල්ලෝ අනිත් විශේෂ පොයින්ට් එක තමයි බෑග් ෆිල්ටර්ස් යුනිට් එකට ඔයගොල්ලෝ බෑග් ෆිල්ටර්ස් යොදද්දී බෑග් ෆිල්ටර්ස් කෙලින් අතට, ඒ කියන්නේ වර්ටිකල් අතට යොදන්න. හරස් අතට හොරිසොන්ටල් දැම්මොතින් එයා ෆ්ලෝ එක බ්ලොක් වෙනවා. මේ තියෙන්නේ වර්ටිකල් අතට දැම්මම එයා ෆ්ලෝ එක යන්න පුළුවන්, හොඳට මාර්ගය විවර වෙනවා. මේ තියෙන්නේ අපි ෆ්‍රී ෆිල්ටර්ස් වොෂ් කරන්න ඕනේ. ඩර්ටි ෆිල්ටර් එලාම් කම්ප්ලේන් එකක් ආවට පස්සේ අපි ප්‍රී ෆිල්ටර් වොෂ් කරන්න ඕනේ. ඊට අමතරව බෑග් ෆිල්ටර් රිප්ලේස් කරන්න ඕනේ. මේ බලන්න ඔයගොල්ලන්ට දැන් බලන්න පුළුවන් මේ බෑග් ෆිල්ටර්ස් vertical අතට තමයි රිප්ලේස් කරලා තියෙන්නේ. එහෙම රිප්ලේස් කරාට පස්සේ අපි ගන්න ඕන නැවත DP value එක, depression pressure value එක. දැන් බලන්න මේ depression pressure value එක 168 pascal. මේ වැලියු එක ඔයගොල්ලෝගේ සෙට් වැලියු එක 300යි පැස්කල්, ඊට වඩා අඩුයි 168 පැස්කල් දැන් පෙන්නන්නේ ඩිප්‍රෙෂර් ප්‍රෙෂර් වැලියු එක. ඒ කියන්නේ දැන් වාගේ යුනිට් එකේ ෆිල්ටර් ඩර්ටි එලාම් එක නැහැ. මේ විදිහට තමයි ෆිල්ටර් ඩර්ටි එලාම් එකක් ආවොතින් අපි ඉන්වෝල්ව් වෙන්න ඕනේ අපේ මේන්ටනන්ස් ජොබ් එකට.